මැවුම්කාර දෙව්දුන්ගේ කරුණාව තුළ තවත් ලස්සන දවසක් දකින්ද අපි භාග්‍යවන්ත වුණු මොහොතේ අදවස බර්ම ශුද්ධ බයිබලයේ යොහාන් පොතේ 2 වෙනි පරිච්ඡේදයේ 7 සහ 8 වෙනි පදයන්. භාජනවල වතුර පුරවා පල්ලා යැයි යේසුස් වහන්සේ වුන්ට කීසේක. ඔහු ඒවා කට දක්වා පිරෙව්වෝය. උන්වහන්සේද ඉතින් එයින් අරන් මංගල්‍යයේ ප්‍රධානියා ළඟට ගෙනියා පල්ලා යැයි ඔවුන්ට කීසේක. ඔහු ගෙන ගියෝය. පියාදර සෙනෙහවන්ත සහෝදරය සහෝදරිය, කීකරු වීම යනු මනුෂ්‍ය ක්‍රියාවන් අතර වැදගත්ම ක්‍රියාවක්. මන්ද යේසුස් වහන්සේ මනුෂ්‍යයා තුළ යම් බලවත් හාස්කමක් කළේද ඒ තුළ බොහෝ විට අන්තර්ගත වී තිබුණේ කීකරුකමයි. ඒ කියන්නේ කීකරුකම අපටද ඉතාමත් වැදගත් කාරණාවක් වෙනවාමයි. ඊද සිද්ධිය කානාන්හි සිදු අතර මේ යේසුස් වහන්සේ තම ජීවිත කාලය තුළ කලාව ප්‍රථම හාස්කම ලෙසද සලකනවා. මේදී මෙම සරණ මංගල්‍යයේදී ප්‍රධාන පානය නම් මුද්‍රික පානය අවසන් වෙනවා. මේ නෑ කියන්නෙම එම සරණ මංගල්‍ය ප්‍රධානින් ලැජ්ජාවට පත්වීම. මේ දැනගත් යේසුස් වහන්සේගේ මෑණියෝ යේසුස් වහන්සේට යමක් කිරීමට ඉල්ලීමක් කරනවා. මේ ගැන කතා කිරීමට නම් බොහෝ දේ තිබෙනවා. නමුත් අද ඒක අවශ්‍ය නොවන බැවින් අපි බලමු පස්වෙනි පදයේ සඳහන් වන කාරණා. ඒ මංගල්‍ය නිවසේ සේවය කරන ගෝලයන්ට යේසුස් වහන්සේ පෙන්වා ඒ මෑණියන් කියනවා එතුමා කියන ඕන දෙයක් කරන්න කියලා. මෙතන පටන් තමයි වැදගත්ම දේ සිදු වෙන්නේ. මේ වෙද්දී මම විශ්වාස කරනවා යේසුස් වහන්සේව ඒ සේවක මිනිසයන් අතර ප්‍රසිද්ධියටපත් වෙලා නැහැ. ඒ නිසා මෙතන සේවය කරන පුද්ගලයන් පවා යේසුස් වහන්සේ පිළිබඳව දැඩි හැඳුනුම්කමකුත් තියෙන නැතුව ඇති. මේ සේවය කරන සේවකයන්ට යේසුස් වහන්සේ කියනවා තීල ගල් භාජන වලට වතුර පුරවන්න කියලා. ඔවුනුත් ඒ දේ කරනවා. මං හිතනවා ඔවුන් හිතන්නේ නැති මේ මිනිස්සයා මොන හරි බීමක් සෑදීමට මොන හරි කලවම් කරන්න කියන සිතුවිල්ල තියෙන හදහසින් මේවට වතුර පුරවන්න නැති කියලා. ඒක නෙමේ වැදගත්ම දේ. වතුර පිරුවට පසුව යේසුස් වහන්සේ කියනවා ඒකෙන් අරන් මංගල්‍ය ප්‍රධානියට රස බලන්න දෙන්නලු. මොහොතක් කල්පනා කරලා බලන්නකෝ. මේ සේවකයෝ දන්නවා මේවට පිරුවේ වතුර කියලා. ඊට අමතරව වෙන මුකුත් දැම්මෙත් නැහැ කියලා. ඉතින් මේ වතුර අර භාජනයට අරගෙන ඒ එතන ඉන්න ප්‍රධාන රස බලන්න දුන්න නම් මේ සේවකයන්ට එම ප්‍රධානිය මොනා කරයිද? එහි තියෙන්නේ වතුර. අනිවාර්යෙන්ම විහිළුට ගත්තා කියලා සමාජ සිරගත කරන්න පුළුවන්. මරණ දණ්ඩ පවා දැඩි දඩුවමකට පවා මේ සේවකයෝ ලක් වෙන්න පුළුවන්. මේක ලේසි පහසු වැඩක් නෙමෙයි. නමුත් ඔබ දන්නවද ඒ පුදුමාකාර හාස්කම සිදුවීමට හේතු සාධක වුණේ මං හිතනවා මේ සේවකයන්ගේ කීකරුකමයි. මේක යේසුස් වහන්සේගේ ගෝලියෝ කරා නම් ඇත්තටම ගැටලුවක් නැහැ. නමුත් මේ ක්‍රියාව කළේ සරණ මංගල්‍යයේ සේවය කරන සේවකයෝ. වචනය තුලත් ඔවුන් යේසුස් වහන්සේට කිසිවක් ප්‍රකාශ කළා කියලා සඳහනක්වත් නැහැ. ඒ කියන්නේ යේසුස් වහන්සේගේ වචනයට ඔවුන් කීකරු වුණා. ඒ ක්‍රියාව තුළින් ඔවුන්ගේ පෞද්ගලික ජීවිතයට හාස්කමක් ආශිර්වාදයක් ලැබුණේ නැහැ. නමුත් ඒ කීකරුකම තුළ මහත් සමූහයකට ආශිර්වාදයක් ළඟා කර දීමට කරුණා ලැබුණා. සරණ මංගල්‍ය ප්‍රදානින් මහත් ලැජ්ජාවකින් පවා බේරගන්න මේ ක්‍රියාව රුකුලක් වුණා. මගේ සෙනෙහවන්තය, අපි දේවහනට එනම් දේව වචනයට කීකරු වෙනවා කියන්නෙම අපි පෞද්ගලිකව දෙවියන් වහන්සේගෙන් යම් ආශිර්වාදයක් ලබන් ගන්නවා පමණක් නොවේ, අපේ කීකරුකම අපේ පවුලට, අප සභාවට, අප ඉන්නව සමාජයට, අපේ දේශයට පවා ආශිර්වාදයක් වෙන්න පුළුවන්. ඒ නිසා නැවත විමසා බැලීමට කාලයයි මේ. අකීකරුකම තුළ මේ පොළොවට මරණය පැමිණියා මෙන්ම යේසුස් වහන්සේගේ කීකරුකම තුළ අහිමි වූ ජීවනය නැවත අපට උරුම කරගන්න කරුණාව භාග්‍යවන්තකම ලැබුණා. එම නිසා අපිද යේසුස් වහන්සේ ගිය මඟ ගමන් කරමු. සමවිතම දේව වචනයට කීකරු වෙමු. මේ වචනය නැවත මෙනෙහි කරමු. තවත් කෙනෙක්ට ආශිර්වාදයක් වන පිණිස මේ වචනය අපි බෙදාගමු. දෙවියන් වහන්සේ ඔබට තව තවත් ආශිර්වාද කරයි. අපි යාඥා කරමු. ප්‍රේමවන්ත පියාණනි,
මේ අනගර වචනය ගැන වහන්සේ ලෙසතුයි. ස්වාමිනේ අදවසේ වචනේ අපට වහන්සේ ප්‍රධාන ලෙස අපට ඉගෙනූ දේ නම් ස්වාමිනේ කීකරුකමයි. ඒ කීකරුකම තුල බලවත් හාස්කමක් ස්වාමීන් වහන්සේ සිදුවීමට කරුණාව ලැබුණා ස්වාමී. ඒ හාස්කමේ ආශිර්වාද එක තනි පුද්ගලයට විතරක් නොවේ ස්වාමිනේ මාත් සමූහයකටම ඒක ආශිර්වාදයක් වුණා. එබැවින් ස්වාමිනේ අපිද සෝනස ඔබගේ වචනට කීකරු වෙනවා කියන්නේ ඒක අපිට විතරක් නෙවෙයි සෝනස පෞද්ගලික ජීවිතේ විතරක් නෙවෙයි මුළු මහත් ජීවිත ගණනාවකටම ඒක ආශිර්වාදයක් වෙනවා ස්වාමී. ඒ නිසා මේ වචනට යම් ස්වාමිනේ සවන් දෙන යම් කෙනෙක් ඉන්නවද ස්වාමිනේ දේව වචනට අකීකරුව ජීවත් වෙන පුද්ගලයද දැන් මේ වචනය තුලින් ඔවුන්ගේ හදවත් ඔබ ස්පර්ශ කරන්න. ඔවුන් නැවත ගොඩනගෙන්න ඔබේ කරුණාව තබන්න. දැන් මේ වචනය ඔබ වහන්සේට බාරයි. මේ සවන් දෙන සෑම ජීවිතයක් මේ වචනය බලවත් ආශිර්වාදයක් කොට ඔබ ක්‍රියා කරන සැලසුම් නිසා ස්තුතියි. දැන් සියල්ලම ඔබගේ ලේවට බාර කරනවා කැප කරනවා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේම උතුම් වූ නිර්මල නාමයෙන්. ආමේන්.